දෙමළ ජනතාවට මේකේ අයිතිවාසිකම් පෙන්වන්න අමාරු සත්‍යයක් තියෙනවා. දෙමළ දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ වගේ සිංහල දේශපාලන පක්ෂ වගේ බෙදීලා මේ රට බෙදීමින් යන තත්ත්වයේ වළක්ව ගන්න තිබිච්ච අවස්ථාව මේ ආණ්ඩුව මග ඇරියා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා කිව්වා, ජනවර්ග ප්‍රශ්න විසඳීම සඳහා යම්කි සාධනීය පියවරක් ගන්නවා කියලා කිව්වා. ඒ පියවර තාම අරගෙන නැහැ. එක්කෝ ඒ ජනතාව සමුල ඝාතනය කරන්න 100%ක් කොහෙවත් රටක ජාතියක් බිහි කරන්න බෑ. ඒක නිසා ලංකාව තමයි ලෝකයේ මං හිතන්නේ පළවෙනියෝ දෙවෙනි රට. අපේ රටේ ජනතාව එක යුද්ධ වලින් මිය ගිය. විශේෂයෙන් දේශපාලන නායකයෝ අතිවිශාල සංඛ්‍යාවක් ඝාතනය වෙච්ච. ලංකාවේ මං හිතන්නේ ලංකාවේ මේ අර්බුදේ හේතුව අර ගස් නැති රටේ එඬරු ගසුත් ගස් කියනවා වගේ ලංකාවේ නිසි නායකත්වයක් ලැබෙන්න ඕන නායකයෝ ඔක්කොම මිය ගියා. ලක්ෂ්මන් කදිරගම, අතුරම් මොදලේ, ගාමිණී නායක වගේ ලංකාවේ යම්කිසි බරක් තියෙන නායකයෝ ඔක්කොම නැති වුණාට පස්සේ අපේ ලංකාවේ අර එඬරු ගස් වගේ නායකයෝ තමයි ඉතුරු වුණේ. මේවට ප්‍රධාන හේතු වුණේ ලංකාවේ විශේෂයෙන්ම ජනවර්ග ප්‍රශ්නයත් එක්ක උග්‍ර වෙලා යම්කිසි LTT යුද්ධයක් ඇති වුණා. LTT සංවිධානය අපේ නායකයන්ව විශාල වශයෙන් ඝාතනය කළා. ඒ වගේම දෙමළ නායකයන්ුත් LTT අතින් හරි අපේ අතින් ඒ දෙමළ ජනතාවත් බරත් තිබෙන නිල්ලන් තිරුචෙල්වම්, ඒ වගේම මේ විපක්ෂ නායක අමෘතලිංගම් වගේ නායකයොත් නැති වුණා. මේක නිසා මේ ලංකාවේ මේ ජනවර්ග ප්‍රශ්නය කියන එක කාලාන්තරයේ ඇදිච්ච දෙයක්. මොකද හේතුව අපි විශේෂයෙන්ම අපේ නිදහස ලබන්න ඉස්සෙල්ලා මේ දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව හැමෝත් එක්ක එකහුව වෙලා අපි එකමුතු වෙලා මේකට විරුද්ධව අරගල කරගෙන හිටියා. නමුත් පස්සේ කාලෙකදී අර එක වෙලාවකදී අපේ දෙමළ ජනතාවත් එක්ක වැඩ කරනකොට අපේ සිංහල අය පොරොන්දු වුණා. මොකද අපේ වැල්ලවත්තේ කොළඹ ප්‍රදේශවල දෙමළ ජනතාව සෑහෙන නිසා යම්කිසි නියෝජනයක් ලැබුණාම ඒගොල්ලන්ට ආසනයක් දෙන්නම් කියලා. නමුත් අපේ සිංහල ජනතාව ඒ පොරොන්දු අපේ ධනපති නායකයෝ ඒ පොරොන්දුව කඩ කළා. කඩ කළාට පස්සේ එකට අපි වැඩ කරපු අය පස්සේ දෙමළ ජනතාව වෙනම දෙමළ සංවිධාන පිහිටවගෙන දෙමළ වෙනසු වෙන වැඩ කරන්න පටන් ගත්තා. මුස්ලිම් වෙන වැඩ ගන්න පටන් ගත්තා. මලයා වෙනම වැඩ පටන් ගත්තා. නෝ වගේ තමයි බෙදීම දිගින් දිගට ලංකාවේ ආවා. විශේෂයෙන් අපේ රටේ මිනිස්සුන්ගේ එකක් තමයි අපි බලය බෙදන්න කැමති නැහැ. අපි ගොඩක් වෙලාවට අපේ නායකයෝ බලය බෙදන්න කියන තමන්ගේ පක්ෂවල බලය බෙදන්න කැමති නැහැ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂලා වගේ අය අපි දැක්ක පාලනය කරන කාලේ රාජපක්ෂ බවලෙන් පිට කාටවත් බලය දුන්නේ නැහැ. අගමැති දුන්නෙත් යම්කිසි පාලනය කරන්න පුළුවන් ඉතාමත්ම බඩක් නැති මොන්න මැරෙන්න ඕන මෙන්න පනාදින කොහේ අවතාර වගේ කෙනෙකුට බලය ලබා දුන්නා මිසක් අගමැතිකම ලබා දුන්නා මිසක් කාටවත් පවුලෙන් පිට බලය ලබා දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අපේ පක්ෂයේ අයටවත් බලය ලබා දෙන්න බැරි ජනතාවක් අපි සිංහල ජනතාව ගොඩක් වෙලාවට දෙමළ ජනතාවත් බලය බෙදා ගන්න කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒක නිසා අපි දීර්ඝකාල යුද්ධයකට පටන් ගත්තා. මේ යුද්ධයත් අපිට ඇත්තටම විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මේ 77 බලයටපත් වෙලා ඒ කාලේ ඉන්දියාවත් එක්ක ඇති කරගත්ත අනවශ්‍ය ප්‍රශ්නයක් හින්දා අපිට ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද හේතුව ඒ 77 යුගයේදී ඉන්දියාව විශේෂ වශයෙන් රුසියානු හිතවාදී රටක් වශයෙන් තමයි තිබුණේ. ඒ කාලේ ඉන්දියාව මේ විවෘත ආර්ථිකය හඳුනලා දීලා මේ වගේ ලිබරල් ආර්ථිකය හඳුනලා දීලා තිබුණේ නැහැ. ඉන්දියාවත් අර සංවෘත ආර්ථිකයක් යටතේ බොහෝ වෙලාවට සීමාවක් යටතේ විදේශ සහාය වලට එන්න දෙන්නේ නැතුව ඉතාමත් දැඩි පාලනයකින් ගිය රුසියානු ක්‍රමය අරගෙන ගිය රටක්. ඒ වගේම අපේ රටේ ජේ.ආර්. ජයවර්ධනට කිව්වා මිනිස්සු යැන්කි ඩිගි කියලා කිව්වා. ඇමරිකන් හිතවාදී නිසා අපේ ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාවට විරුද්ධව ඇමරිකන් හිතවාදීව වැඩ කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඒ කාලේ හිටපු ආර්. ප්‍රේමදාසලා වගේ කට්ටිය ලව්වා ඉන්දිරා ගාන්ධිට සහ එයාගේ පුතා වෙච්ච සංජය ගාන්ධිට වැස්සී පැටිය කියන නම ආමන්ත්‍රණය කරමින් නිතරම දොස් පවරමින් ඉන්දියාව අපි ලොකු ප්‍රශ්නයක් හදාගත්තා. ඉන්දියාවේ රෝ සංවිධානය කියලා කියන්නේ ලෝකේ තියෙන ඉතාමත් බලගතු ඔත්තු සේවා වගේම සංවිධානයක්. ඊට පස්සේ ඒගොල්ලෝ මැදිහත් වෙලා මේ ලංකාවේ මේ පාලනය ඇමරිකන් ගති පාලනයක් ලංකාවේ බිහි වෙන එක වළක්වන්න ඕනේ වගේම මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ දඩමීමක් කොටගෙන දෙමළ තරුණයන් ඉන්දියාවට ගෙන්නගෙන ආයුධ පුහුණු කරලා සන්නද්ධ කණ්ඩායම් හදන්න පටන් ගත්තා. හදලා මේක ලංකාවට ගෙනලා මේ යුද්ධේ ඉන්දියාව නිර්මාණය කරපු යුද්ධයක් වගේම මේ ඉවර කිරීමත් ඉන්දියාව තමයි කළේ. ඉතින් ඒක නිසා එතකොට ඒකත් එක්ක ලංකාවේ කාලයක් තිස්සේ විශේෂයෙන්ම ජනාධිපතිවරණ වෙලාවේ සහ මේ වෙලාවෙල ගොඩක් වෙලාවට මේ අමතරව මහමැතිවරණ වෙලාවේ ගොඩක් වෙලාවට මේ දෙමළ ජනතාව ඒගොල්ලන්ගේ පක්ෂවලට තමයි ඡන්ද දුන්නේ. අයිටැක් ඒ කියන්නේ කලින් ওই පෙඩරල් පක්ෂ තිබිලා පස්සේ වෙනස් වෙලා දෙමළ පක්ෂයක් වෙන අයිටැක් වලට ඡන්ද දුන්නා. ඒ වගේම නොයෙකුත් පක්ෂ දෙමළ පක්ෂ වලට ඡන්ද දුන්නට සාමාන්‍යයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ ඡන්ද දීම මහමැතිවරණේ දකින්න ලැබුණේ නැහැ. නමුත් 2024 මහමැතිවරණයේදී වෙනසක් වුණා. ඒගොල්ලෝ අර වෙනත් පක්ෂ ලව්වා කරන බලපෑම නොකර කෙලින්ම ජාතික ජන බලය ඡන්ද ලබා දුන්නා.
මඩකලපු දිස්ත්‍රික්කයේ යම් ආසනයක් කරෙන්න සියලුම දිස්ත්‍රික්කවල යාපනයේ දිස්ත්‍රික්කය, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, වවුනිදි දිස්ත්‍රික්කය ඔක්කොම ටික මණ්ඩාර විශ්වවිද්‍යාලයේ සියලුම දිස්ත්‍රික්ක ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා. විශේෂයෙන් බලයක් ලබා දුන්නා. මේ මොකද හේතුව ජාතික ජන බලවේගයේ මේ ජනවර්ග ප්‍රශ්නය පිළිබඳව යම් සාධනීය දෙයක් කරයි කියලා. ඒ වගේම ජනවර්ග ප්‍රශ්න ජනවර්ග ප්‍රශ්න අමතරව තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා අපි කාලාන්තර තිස්සේ ජනතාව නොවිසඳපු. අත් තමයි දේශපාලන සිරකරුවන් නිදහස් කරලා නැහැ. අපි යුද්ධය අවසන් 2009 යුද්ධය අවසන් කළා. යුද්ධය අවසන් කළත් තාමත් යම් ප්‍රකාශයක් මත පමණක් විශේෂයෙන් අපි දන්නවා මර්ධනකාරී ත්‍රස්තවාදී වැලකීම් පනතයටදී යම් ප්‍රකාශයක් අරගෙන පොලිසි නිලධාරියෙක්ගේ ඔය ප්‍රකාශය මත මතක් රඳවාගෙන තියෙනවා අවුරුදු ගානක් තිස්සේ. නඩුවක් දාන්න නැතුව අවුරුදු ගානක් තිස්සේ. ඒතකොට ඒ වගේ අය අපි පොරොන්දු වුණා දේශපාලන නිදහස් කරනවා කියලා. නමුත් ඒ වැඩේ කෙරුන්නේ නැහැ. ඒ වගේම හමුදා කඳවුරු පිහිටවගෙන විශේෂ වශයෙන්ම දෙමළ ජනතාව හිටපු ඉඩම්වල දෙමළ ජනතාවගේ ඉඩම්වල හමුදා කඳවුරු ගහගෙන ඉඩම් අල්ලගෙන අපේ රජය විසින් ඒ මිනිස්සු ඉඩම් ලබා දීමක් කරනවා කියලා පොරොන්දු වුණාට පහුගිය කාලේ යම්කිසි රනිල් වික්‍රමසිංහ කාලේ යම්කිසි දුන්නා අනුර කුමාරත් මුල් කාලේ ටිකක් දුන්නට ඒ ප්‍රශ්න විසඳුනේ නැහැ. ඒ වගේම ළඟදී අක්කර 10 ගණක් ආණ්ඩුවේ ගැසට් පත්‍රයක් නිකුත් කළා අනුර අත්පත් කරගත්ත අක්කර 3000 ගණක් හරි කීපයක් ඒකත් එක්ක සඳහන් කරලා තිනවා මේ අයිතිවාසිකම් ප්‍රකාශ කරලා තමන්ට ඕන ඉඩම ලබා ගන්න පුළුවන්. නමුත් පහුගිය කාලේ යුද්ධ කාලේ සම්පූර්ණ කච්චේරි විනාශ වෙලා මේගොල්ලන්ගේ ලේඛන විනාශ වෙලා දෙමළ ජනතාවට මේකේ අයිතිවාසිකම් පෙන්වන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒකත් එක්ක මේ ආණ්ඩුව කරපු පියවරත් එක්ක දෙමළ ජනතාව දැනගත්තා මේ ආණ්ඩුවත් වෙනත් ආණ්ඩුව වගේ තමයි අපේ දෙමළ ජනතාවේ ප්‍රශ්න සංවේදී නැහැ කියන තත්ත්වයක් මතද ඊට පස්සේ පළාත් පාලන මැතිවරණ එනකොට ගොඩක් වෙලාවට දෙමළ ජනතාව නැවතත් තමන්ගේ පරණ පුරුදු දේශපාලන පක්ෂ වලට යන්න ගත්තා. ලංකාවේ මේ දෙමළ දේශපාලන පක්ෂ මුස්ලිම් දේශපාලන පක්ෂ වගේ සිංහල දේශපාලන පක්ෂ වගේ බෙදීලා මේ රට බෙදීමින් යන තත්ත්වයේ වළක්ව ගන්න තිබිච්ච අවස්ථාව මේ ආණ්ඩුව මග ඇරියා. ඒක නිසා මේක ඉතාමත් නරක තත්ත්වයකටපත් වුණා. මොකද හේතුව අපි මේ ප්‍රධාන පක්ෂණය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයටපත් වෙනකොට ප්‍රධාන වශයෙන්ම සඳහන් කළේ මූලික ප්‍රශ්න දෙකක් අපි විසඳනවා කියලා. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ජරා මජර ක්‍රමය නඩත්තු කරගෙන යන ජරා මජර ක්‍රමය 78 ජේ.ආර්. ජයවර්ධන විසින් අරගෙන ඇවිල්ලා විධායක ජනාධිපති ක්‍රමය අරගෙන ඇවිල්ලා මේ සම්පූර්ණ රාජ්‍ය ආන්තරණය බිඳ වැටලා යම්කිසි පුද්ගලයෙකුට බලය කේන්ද්‍ර කරගෙන පෙරමුණු ක්‍රමය වෙනස් කරනවා කියලා පොරොන්දු වුණා. ඊට අමතරව මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා කිව්වා ජනවර්ග ප්‍රශ්න විසඳීම සඳහා යම්කිසි සාධනීය පියවරක් ගන්නවා කියලා කිව්වා. ඒ පියවර තාම අරගෙන නැහැ. ඒක නිසා මේ ජනතාව දැන් කලකිරීමෙන් ඉන්නේ. කලකිරීමෙන් ඉඳීම නිසා මේ ජනතාවගේ බලාපොරොත්තු තියාගත්ත මහත් අතිවිශාල බලාපොරොත්තුවක් තියාගත්තා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුමා 94 බලාපොරොත්තු තියාගත්තා වගේ ඊට පස්සේ අතිවිශාල බලාපොරොත්තුවක් ඊටත් වඩා මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුමාගේ ජනාධිපතිවරණ ඡන්දය දුන්නාට පස්සේ මහමැතිවරණයේදී ඡන්ද දීමක් කරේ නැහැ වගේ. ඒ නිසා මේ දෙමළ ජනතාව අතිවිශාල බලාපොරොත්තු තියාගෙන මේ ක්‍රියා කරපු මේ ආණ්ඩුව ඒ ක්‍රියා නොකරපු නිසා ආණ්ඩුවෙන් ගැලවිලා ගිහිලා නැවතත් දෙමළ වර්ගවාදී දේශපාලන පක්ෂ වලට යන්න පෙළඹිලා තියෙනවා. මොකද අපිට පේනවා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී වර්ගවාදී ඊළා මිල්ලන යම් කණ්ඩායම් එක්ක මේ ගැට ගැහිලා තිනවා. තව එකක් තමයි මේ හමුදාවේ බලහත්කාරකම් පිළිබඳව ඒගොල්ලෝ ඉතාමත් කලකිරීමෙන් ඉන්නේ. මොකද හේතුව අපි දන්නවා මේ කංකාසන්තුරේ තිස්ස විහාරය කියලා එකක් හදලා ඒ තිස්ස විහාරයට පක්ෂ කණ්ඩායම් කියනවා මේක පුරාවිද්‍යාව අනුව අවුරුදු 10 කරක් පරණයි කියලා. නමුත් අපිට පේන හැටියට නම් මේ විහාරය අලුතෙන් හදපු පුරාවිද්‍යා පනතයට ඒක තියෙන එකක් නම් එහෙම අලුතෙන් හදන්න බෑ. ඒ වුණා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියලා නෑ. ඒ වගේම යාපනයේ ප්‍රදේශයේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථාන මොනවද කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තියෙනවා. මේ ආයතන නමුත් ඒවැ නම් මේක සඳහන් වෙන්නේ නැහැ. මේක හමුදාව විසින් තිස්ස විහාරය කියන එක හදලා හමුදාව නඩත්තු කරනවා. හමුදාවේ එතකොට ඇයි මේ වගේ දේවල් කරන්න දෙන්නේ? ඒ කියන්නේ අපි කියන්නේ ලංකාවේ හැමතැනම ඕනෙක සිද්ධාස්ථාන හදන්න දෙන්න පුළුවන්. නමුත් දෙමළ ජනතාව හිත වේදන ආකාරයෙන් බෞද්ධයෙන් පදිංචි නොවන ආකාරයෙන් හමුදා කඳවුරු මැදිහත් වෙලා යම් ස්ථාන ඇති කරාට පස්සේ දැන් මේක අය කියනවා දැන් අපි මේ ස්ථානේ රැක් ගන්න ඕනේ කියලා. ওই ස්ථාන රැක් ගන්න ගිහිල්ලා යම් කිසි වෙලාවකින් ওই දෙකුළු අතර ගැටුමක් ඇති වෙලා මේක නොනවතර ගැටුමක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ ස්ථානේ රැක ගැනීම වැඩක් තියෙනවද? ඒක නිසා අපි කරුණාවෙන් ආණ්ඩුවෙන් ඉල්ලලා මේ වගේ ප්‍රශ්න විසඳන්න. පිටු දෙමළ ජනතාවත් එක්ක ප්‍රශ්න විසඳන්න ඕනේ. මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මේ ලංකාව හරි පාරට ගේනවා නම් ප්‍රමුඛතාවය තියෙන තමයි ජනවර්ග ප්‍රශ්නයේ සම්බන්ධ විසඳීමක්. එක්කෝ ඒ ජනතාව සමුල ඝාතනය කරන්න.
එහෙම කළා අපිට පුළුවන් නම් මේ සම්පූර්ණ 100ක් ඉන්න චීන මිනිස්සු වගේ ඒ තින යම් වෙනස් කොණ්ඩායම්. ඒක තායිලන්තයේ වගේ 100ක් තායිලන්තයේ තායි ජනතාව. ඒ රටවලත් ඉන්න යම් මාගම් හදන වෙනස් කණ්ඩායම්. ඒ නිසා 100ක් කොහෙවත් රටක ජාතියක් බිහි කරන්න බෑ. ඒක නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා මේ මොකද හේතුව 2009 යුද්ධයේ මිනිස්සු හිතන්නේ මේ යුද්ධය කියලා කියන්නේ මේ ඉවර වුණාට පස්සේ ප්‍රශ්නේ ඉවර වුණා කියලා නෑ. යුද්ධයෙන් පස්සේ තමයි ප්‍රශ්නේ ජාත්‍යන්තරකරණය වුණේ. මොකද රනිල් වික්‍රමසිංහ 2001 ගිහලා මේ සාමගිය උසමක් ගහලා LTT සංඝ දෙකට කඩලා යම්කිසි වැටලීමක් කළා LTT සංවිධානයේ උපක්‍රමශීලී විනාශ කරන හදපු වෙලාව ඒක තමයි ඇන්ටන් බාල්සන් කිව්වේ රනිල් කියන්නේ කනින් ෆොක්ස් කපටි නරියෙක් කියලා. රනිල් වික්‍රමසිංහ යම්කිසි ආකාරයෙන් හුදකලා කළා තනි කළා මේ කරන්න හැදුව දේ පස්සේ ඔය ජාතිවාදී කණ්ඩායම් රනිල්ට විරුද්ධව මේකට මේ කෑ ගහලා මේක නැති කරලා ආපු යුද්ධයෙන් මේක විසඳුවා. මේ යුද්ධයෙන් පස්සේ විසඳන්න බෑ. ඒක නිසා ඒ වගේ යුද්ධයෙන් පස්සේ විසඳුවාට පස්සේ 2009 මැයි මාසේ 18 වෙනිදා යුද්ධ ඉවරට පස්සේ මැයි මාසේ 25 වෙනිදා එනවා ඒකට හිටපු මහා ලේකම්තුමා ඇවිල්ලා මහා ලේකම්තුමාට අපේ මහින්ද රාජ පොරොන්දු වෙනවා යුද්ධයේදී අපරාධ වුණා අපි විසඳනවා කියලා. නමුත් විසඳුවේ නැහැ. ඒකත් එක්ක මේක ජාත්‍යන්තර වෙලා ඩයස්පෝරාක් හැදිලා අද වෙනකොට මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා ජාත්‍යන්තර දැක්කද කැනඩාවේ ස්මාරක හදනවා. මේ ප්‍රශ්නේ ලේසි නෑ. ඒක නිසා මේ ප්‍රශ්නේ ලේසියෙන් අපිට ඉදිරියේදී තවත් ප්‍රශ්න තාගත අතර ඇති වෙන නිසා මේ ආඩුවේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නේ ගැන ඉතාම අවධානයෙන් බලන්න. නැවතත් ඔබතුමාලා මේ රණවිරු ප්‍රදර්ශන රණවිරු වලට සහභාගී වෙමින් නැවතත් සිංහල බෞද්ධ පන්සල් වලට ගිහිල්ලා සිංහල බෞද්ධයන් එක්ක මේ කරන සෙල්ලම් වලින් විශේෂයෙන්ම ජාතිවාදී ලයින් එකට යනවා වගේ පේනවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂට වඩා බෞද්ධ වෙන්න උත්සාහ කරනවා. නමුත් ඒක අපේ දෙමළ ජනතාව හිත රිදවීමක්. ඒ නිසා නායකයෙක් වශයෙන් කිසිදු ආගමකට කිසිදු ජාතියකට වැඩිපුර වරස්පත ලබා නොදී හැමෝගෙම පොදු ජනාධිපතිවරයෙක් වශයෙන් ඉඳගෙන අනුර කුමාර සනායකට මේ ප්‍රශ්න විසඳන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට අවශ්‍ය නැහැ මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන්න. අපි ආණ්ඩුවට එකගයි. මොකද හේතුව මේ ආණ්ඩුව පන්නලා කවුරුත් ගේන්න කවුරුත් ඇත්තෙත් නැහැ. විපක්ෂයක් නැහැ. ඒ වගේම ළඟපාත පේන කෙනෙක් අපිට ඕනේ මේ ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගෙන එන්න. ඒක නිසා තමයි මේ YouTube සාකච්ඡාවලින් අපි මේ හෙළිදරව් කරන්නේ අපිට ආණ්ඩුවට පහර දීලා මේ ආණ්ඩුව වටලා නැවතත් අරාජික සත්‍යක් ඇති කරන්න ඕනේ නැහැ. මේ ආණ්ඩුව යම් කිසි දේවල් කරගෙන යනවා. ඒ නිසා මේ ආණ්ඩුව හරි පාරට ගෙන යීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. මේ හරි පාරට යන්න මේ ආණ්ඩුවේ ඉන්න අයට මේ නුවණැස පහළ වේවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක නිසා මේ දෙමළ ජනතාවේ ප්‍රශ්නේ සුළුවට ගන්න එපා. මොකද අපි හැමතිස්සෙම හිතන දෙමළ මිනිහා අපි පාගන් ඉන්න පුළුවන් ජාතියක් කියලා හිතනවා නම් ඒක වැරදි. මොකද අපි හිතනවා නම් අපේ ගෙදර වැඩට ගන්න ඕනේ වතු දෙමළ ළමෙක්. අපේ ගෙදර මේ අපිට වැඩ කරන්න ඕනේ දෙමළ මිනිස්සු කියලා හිතන ආකල්ප වෙනස් කරගෙන මේ අපිත් හා සමානම මේගොල්ලෝ අපිත් හා සමානම එක හා සමාන කාලෙකින් මේ ලංකාවට ආව කියලා හිතලා මේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන මම නම් කියන අපි මේ බලතල බෙදීම පළාත් සභාව වලට එහා ගිය තත්වයකට යන්න ඕනේ කියන එක තමයි මගේ ස්ථාවරය. බොහොම ස්තුතියි.